මම කඩේට ගිහිල්ලා බුලත් පිටක් ගෙනාවා. කුණු නැහැ, දුම්කොළ නැහැ. මේ උතර තිබ්බ කොලේ විතරයි අන්තිමට. එයා නම් කියනවා ගාන්න කියලා අපේ එපේ ගිහිල්ලා ගාන්න. ගානෝ බණ්ඩාකෝ නගිනවා උඩට මොනවද ඔය කරන්නේ ගානෝ බණ දූරියන් ගියා මොකද කෝ උඩට නගින ඔය පල්ලෙහා ඉඳන් මොනවද කරන්නේ නගිනවා උඩට කෝ කටු හරි එලගිරි දැන් මගේ පස්සෙන් එනවා පස්සෙන් එන්න කිව්වේ පන්නගෙන එන්න නෙමෙයි චරිතයක්ම සුදු විදියට දකින්න එපා කළු පැත්තත් මේ කතාවේ තියෙනවා ඉතින් එතකොට හැම චරිතයකම සමහර සුදු චරිත ඉන්නවා කළු චරිත ඉන්නවා සමහර කිව්වට පරුස වචනිකුත් කියලා එකපාරක් මේකට එහෙම වැඩ කරන්න එපා කියලා. අද මේ ලේක් හවුස් එකට කතා කරාට කමන්නේ නැහැ ශෂිනී. හැබැයි හැම වෙලේම මේව කතා කරන්න තියාගන්න එපා. මේ කපල් වලට වැඩ කරන්න එපා කියලා කිව්වා මට ජීවත්. නෝ නැත්තම් අපි සෝෂල් මීඩියා වල අපි දැන් වීඩියෝ දකින්නකොට අපිට හිනා යනවා නම් උගලන්ට කොච්චර ඒ සිටුේෂන් එක ඒක මට නම් ඇත්තටම දැකලාම එපා වෙලා මාව. සුපුරුදු පරිදි අදත් සරසවියට ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අදත් වෙනද වගේම අපේ කතා බහට එකතු වෙලා ඉන්නේ මේ වෙනකොට ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ අතිශය ජනප්‍රියත්වයක් ලක් කරගෙන ඉන්න අවිවාදයෙන්ම ජනප්‍රියම නළුවා කියලා හඳුන්වන්න පුළුවන් චරිතයක්. ඒ තමයි ඉසුරංග ජයකුමාර. අයිබෝන්. අයිබෝන්. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යනවා. අපේ ඔය ෂූටින් එකයි අපේ ටෙලිනාට්‍ය වැඩ කටයුතු ටිකයි වේදිකා නාට්‍ය වැඩ කටයුතු ටිකයි මගේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යනවා. මම මුලින්ම අහන්නම් ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ? මිනිස්සුන්ට මොකද කරන්නේ? ඉතින් මම ඇත්තනේ කියන්නේ. ඉතින් මේ වෙනකොට කොටු කියන ටෙලිනාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයක් ළඟා කරගෙන තියෙනවා ඔයා. මොකද හිතෙන්නේ හැම වෙලාවෙ තියෙන ප්‍රේක්ෂක ආදරය ගැන? ඇත්තටම නියතමානීව සතුටුයි. ඉතින් මේ අපි මං කරන්න අපි චරිතයකින් ඒ දේ ගැන අපි චරිතයක් අපි කරන්නේ ඒ අපි රංගන ශිල්පියෝ විදිහට ඒකෙන් ඉෆෙක්ට් එකක් ඇති කරන්න ඒකෙන් ප්‍රේක්ෂකයන්ගේ මතයක් ඇති කරන්න ඉතින් සතුටුයි නිහතමානී සතුටක් තියෙනවා ඒ ගැන. අපි නාට්‍ය ගැන කතා කරමු. ඊට කලින් කියනකෝ ඔයා ගැන විස්තරයක් පවුලේ විස්තර ටිකක්. මමයි අම්මයි තාත්තයි නංගි පවුලේ. මගේ ගම බණ්ඩාරවෙල ඇතුළේ ගමක ඉතින් ඔය විදිහට මම ඉගෙනුම ලැබුවේ බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය. ඊට පස්සේ පුංචි කාලේ ඉගෙන ගත්තේ කිරෝනාගම නවෝදය මහාවිද්‍යාලයේ ගමේ. ඊට පස්සේ ওই ටික තමයි මගේ ඊට පස්සේ මම නාට්‍ය ආරං කලාව නාට්‍ය ඉස්සර ඉඳන් කරන්න කැමති නෑ කොහොමත් මම මේ රංගනයට හරි කැමති පුංචි කාලේ ඉඳන් ඒ හින්දා ඉතින් ඇවිල්ලා දැන් ඉතින් මේ විදිහට වැඩ කරගෙන ඉන්නවා. අම්මා තාත්තලා දැන් මොකද කියන්නේ මෙච්චර ජනප්‍රියත්වයක් ලැබලා තියෙනකොට? අම්මලා තාත්තලා ඉතින් මේ අම්මා තාත්තා සතුටු වෙනවා. ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ කරන දේ ඇත්තටම මගේ අම්මා තාත්තා වේදිකා නාට්‍යවත් තාම බලලා නැහැ. ඉතින් බලන්න එයාලට කියන්නේ එයාලගේ වැඩ කටයුතුයි. එයාලා ඉන්න තැනයි මම ඉන්න තැනත් එක්ක එයාලට අමාරු. නමුත් අර මේ කාලේදී ඇත්තටම සතුටු වෙනවා. එයාලා අපේ අම්බේ නංගි එවලා තිබ්බ මට ওই වීඩියෝ එකක් මේ අපි මං පළවෙනියට රංගපාපු ටෙලිනාට්‍ය අපේ අම්මා බලන එකක් පළවෙනිම දවසේ. එදා අම්මා අඬන්න බලනවා මට හරි සතුටුයි. ඉතින් ඇත්තටම මේ මට පුළුවන් දේ මං ඉතින් එයාලා සතුටුවෙන් තියන්න මං කරනවා. කරා. නළුවෙක් වෙන්න ආසාව ආවේ පොඩි කාලේ ඉඳන්මද? නළුවෙක් වෙන්න ඕ මං පාසල් වේදිකාවේ ඉඳලම වේදිකා නාට්‍ය කරනවා. මුලින්ම වේදිකාවටද පිවිසෙන්නේ ඉස්සෙල්ලා? වේදිකා නාට්‍ය තමයි මෙච්චර කාලයක් වේදිකානේ තාමත් වේදිකා නාට්‍ය කරන්නේ. මේ ඒ ඉන්න අතරේදී ලැබුණු අවස්ථාවක් තමයි මේක. අපිට වේදිකා නාට්‍ය ගැනත් කියන්න මොනවද මුලින්ම කරේ? වේදිකා නාට්‍ය වල මෙහෙම ඉස්සල්ලාම මට රංගනයේදීමට අවස්ථාව හම්බුනේ නැහැ. ඉතින් ඉස්සල්ලාම අපිට මම වේදිකා නාට්‍ය වල කරන්න පුළුවන් අපි සියලුම අපි කියන්නේ අනුශාංගික කලාවල් සියලුම දේට වගේ මම සහභාගී වෙලා තියෙනවා. ඒ දේවල් වලට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයේදීත් එහෙමයි අපි පාසලේදී එහෙමයි පාසල් වේදිකාවෙන් පටන් අරගෙන ඉස්සෙල්ලාම මම වේදිකාව ගැන කතා කරනවා නම් මම මේ මගේ පාසලේ ගුරුවරයා මතක් කරන්න ඕන. හේමාරත්නායක ගුරුතුමිය එතුමිය හින්දා තමයි අද මේ පාරට මේ වැටෙන්න හේතුවක් උනේ. සෝරි. ඉතින් මේ එහෙම ඇවිල්ලා ඉස්සෙල්ලාම මේ කොළඹ ඇවිල්ලා වේදිකා නාට්‍ය කෙටි නාට්‍ය කරන්න ගත්තා. ඔය වගේ ඉස්සෙල්ලාම පළවෙනියට රංගපාපු නාට්‍ය මට තිබ්බේ වම ඉඳන් දකුණට ඇවිදගෙන යන්න විතරයි දෙපසක්වත් තිබ්බේ නැහැ. මේ ඇවිදගෙන ගියේ. ඉතින් පොඩි සුළු චරිත තිබිලා ඊට පස්සේ ඔය අතරේ අපි වේදිකා නාට්‍ය වල ඉතින් හැම වැඩක්ම කරනවානේ.
අපිට අපි සෙට් වැඩවලට ලයිට් වැඩ ඒ වගේ ගොඩාක් දේවල් කියන්නේ රංගපාන්න අපිට ආසාව තිබුණත් අර මුලදී අපි කවුරුත් දැකලා නැති හින්දා අපිට රංගනය කරන්න අපිට මොකක් හරි මට chance එකක් ලැබෙනකන් ඉතින් අපි වේදිකා නාට්‍ය හැම දෙයකම වැඩ කරා. අදටත් වැඩ කරනවා. මොකද වේදිකා නාට්‍ය කියන එක අතාර ගන්න බැරි දෙයක් මේ මොකද ටෙලි නාට්‍ය කියන දෙයට මම මෑතකදීනේ සම්බන්ධ වෙන්නේ. හැබැයි වේදිකා නාට්‍ය වල සෑහෙන කාලයක් ඉන්නවා. ඉතින් තාමත් රාජ්‍ය නාට්‍ය වල යොවුන් නාට්‍ය වල ඊට පස්සේ අපි නිකන් ඔය දැන් යන ෂෝ වේදිකා නාට්‍ය ඒ දේවල් වල මේ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් ওই ටික තමයි. දැන් ඔය කිව්ව විදිහට මං හිතන්නේ අද මේ තැනට එන්න ලොකු කට්ටක් කාලා තියෙනවානේ. පොඩිම තැන ඉඳන් පටන් අරගෙන අද ලංකාවම දන්න චරිතයක් වෙලා තියෙනවා. මොකද ඒ ගැන හිතෙන්නේ? ඇත්තටම ඉතින් මේ හිතුවෙත් නෑ මෙච්චර දෙයක්. මේ සතුටුයි. මේ මං කියන්නේ ඉතින් ඕන කෙනෙක් සබ්ජෙක්ට් වයිස් තමන්ගේ තියෙන වෘත්තියට දැන් ඔයා වුණත් නිවේදිකාවක් වෙන්න ආසයි නම් ඔයා එනුවෙන් ඒකට ඕන දේවල් වලට ඕනි දුකක් වෙදින්න ඕනි දෙයක් කරන්න ඔයා සූදානම්. ඉතින් ඒ විදිහට ඉතින් අපිත් අර සාමාන්‍ය විදිහට අපිත් මේ කොළඹ මිනිස්සු නෙමෙයිනේ. අපි අපේ ගම්මානෙන් ඉතින් බණ්ඩාර වලින් ඇවිල්ලා එහෙන් ඇවිල්ලා ඉතින් මේ ඉන්නකොට ඉතින් මේ අපි අර දවසේ තියෙන වැඩ ටික කොහොම හරි කරගන්න මේ නාට්‍ය වල රැඳිලා ඉන්න ඕන හින්දා වෙන වෘත්තියක් කරේ නෑ. වෙන රස්සාවක් කරේ නෑ. ඒ කියන්නේ කැම්පස් එකේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් මේ ඒ වැඩ ටික වෙන අතරේදී ඉතින් වේදිකා නාට්‍ය මේ දෙක බැලන්ස් එකේ අරගෙන ගියා ඉතින්. තාමත් අරගෙන යනවා. ඉතින් බැලන්ස් කරන්න අමාරුයි. තාමත් අරගෙන යනවා ඉතින් කොහොම හරි. වේදිකාවටද වැඩිපුර කැමති රංගනයටද කියලා ඇහුවොත් ටෙලි නාට්‍ය පැත්තටද කැමති කියලා ඇහුවොත් ඇත්තටම මෙහෙමයි මම කියන්නම්කෝ මම රංගනය කියන්නේ ඕන දෙයක මට ඒක මම රංගනය සිදු කරන්න කැමතියි. ඇත්තටම මම මේක ටෙලි නාට්‍ය වලට අලුත් තාමත් ඉතින් අර මට වේදිකා නාට්‍ය වලදී දැනෙන බෙල් තුන ගහනකොට ඒක දන්නවා බෙල් තුන ගහනකොට දැනෙන මේ අර හෘද ස්පන්දනේ වැඩි වෙනවා කියන එක මට ඇත්තටම වේදිකා නාට්‍ය කරලා තියෙන කිචිය පොඩ්ඩක් ටෙලි නාට්‍ය වල තාම දැනෙන්නේ නැහැ. ඒක තියෙනවා ඉතින්. දැන් මේ තිරපිටපත හම්බ වෙනකොට හිතුණාද මේක මෙච්චර හිට් එකක් මේක වෛරල් වෙයි මේ චරිතය ඔයාලට මොකද හිතුනේ මේ වගේ චරිතයක් බාර ගන්නකොට? ඇත්තටම ඉතින් මට අවශ්‍යතාවය තිබ්බිතින් චරිතයට පුළුවන් තරම් සාධාරණ කරන්න තමයි කියන්නේ. ඒ චරිතයේ තියෙනවා නම් දේවල් ටිකක් ඒ චරිතයේ තියෙන දේවල් ටික මේ ඉස්සරහට අරගෙන යන්න තමයි උවමනාව තිබ්බේ අධ්‍යක්ෂකතුමාගේ තියෙන මඟ පෙන්වීම යටතේ. දැන් මේක ටිකක් විනාශකාරී චරිතයක්නේ. මම දැක්ක සෝෂල් මීඩියා වලත් කමෙන්ට්ස් වල එහෙම ඔයාලට තර්ජනාත්මක කමෙන්ට්ස් එහෙම වැටලා තියෙනවා විහිළුවට ඒවා. ඒ වුණාට පොඩ්ඩක් තර්ජනාත්මකව එහෙම කමෙන්ට්ස් දාලා තියෙනවා මේ පාරකදීවත් අහුවෙන්න එපා එහෙම කියලා. දැන් ඒ වගේ ඇත්තටම ඔයාලගේ ජීවිතේ සිද්ධ වෙච්ච සිදුවීමක් නැද්ද? මගේ ජීවිතේ මට ඒ කියන්නේ ඇත්ත ජීවිතේ කියන්නේ නාට්‍යයට සම්බන්ධ. ඔව් මේ ඔයාලට දැන් මේ කමෙන්ට්ස් දාන අයගෙන් පාරදී හම්බෙලා මොන හරි කියලා සමහර කීව පරුස වචනිකුත් කියලා එකපාරක් මේ කිව්වා මට එහෙම වැඩ කරන්න එපා කියලා. මං ඉතින් මේ කියන්නේ මං දිහා බලාගෙන හිටියා. මේ ඉතින් බලාගෙන ඉඳලා මම කඩේට යනකොට මේ ලොරි එක ඩ්‍රයිවර් කෙනෙක් බලාගෙන ඉඳලා මේ මං දිහා බලාගෙන ඉන්නව රවාගෙන ඉඳලා එකපාර මේ කපල් වලට වැඩ කරන්න එපා කියලා කිව්වා මට. ඊළඟට මේ මං කෝ හරි අයියේ කියලා කතා කළා. මං හිතුවා වීලුවට හරි එනකොටත් මං දිහා රවාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි මේ වීලුවට හරියන්නේ මට ගොඩක් ඔය කඩවල වල යනකොට එක සැරයක් නැන්ද කෙනෙකුයි මාම කෙනෙකුයි කතා කරලා ළඟටම කතා කරලා මේ එනවකෝ එන්න කියලා කතා කරා. මේ මං කිව්වා ඇයි කියලා කතා කරාට පස්සේ මේ බඩු වැඩ කරන්න එපා මොනවද කරන්නේ ඕම දේවල් ටිකක් ඉතින් යනවා මේ ගොඩක් ඉතින් මේ කැරක්ටර් එකට එන දෙයක් නේ. මං හිතන්නේ ඔය අය කර උපරිමයේ චරිතයට සාධාරණයක් කරන නිසා තමයි එහෙම මේ කමෙන්ට්ස් හම්බෙන්නේ ඔයාලටනේ. ඔව්. කොට ටෙලි නාට්‍යයේ දැන් ක්‍රූ එක ගැනත් අපි කතා කරමු. මේ අයගෙන් ඔයාලට හම්බෙන සපෝට් එක මොන වගේද? ඔව් ඇත්තටම මේ කොට ටෙලි නාට්‍ය ක්‍රූ එක ඉස්සල්ලාම අපේ මතක් කරන්න ඕනි ජනක අයියා ඊට පස්සේ අපේ ඊළඟට අපේ අධ්‍යක්ෂකතුමා ඊට පස්සේ අපේ නාමල් අයියා ශැකී අයියා ඒ ඇතුළුව සියලුම නම් වශයෙන් කියන්නේ කොහොම සෑහෙන ශිල්පීන් ගොඩක් ඉන්නවා. මං කියන්නේ ආලෝකකරණයේ සපේන තැනේ ඉඳලා අපිට ආහාර පාන සපේන තැනේ ඉඳලා ට්‍රාන්ස්පෝර්ට් මේ හැමදේම මේ ක්‍රූ එකේ ඇත්තට මෙතන වෙන ෆැමිලි එකක් වගේ තමයි. ඇත්තට මට වෙන මෙච්චර මං හිතන්නේ මං සාර්ථකත්වයට එන්න හේතුව තමයි අපි නොදන්න තැනකට ගියාට පස්සේ දැනෙනවනේ යම්කිසි අපහසුතාවයක්.
හැබැයි එතනට ගියාට පස්සේ කිසිම අපහසුතාවයක් නැහැ. අර පවුලේ කට්ටියක් එක්ක වැඩ කරනවා වගේ තමයි. මොකද එකිනෙකාට එක්කෙනා බලනවා, ගරුත්වය තියෙනවා. මේ හැමෝම මේ හරි හොඳයි, ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේ මට ඒක නිසා මාර විදියට මේ ක්‍රූ එක මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ප්‍රවීණයත් එක්ක වැඩ කරන්නේ. ඔව් ප්‍රවීණයත් එක්ක වැඩ කරන්නේ. යාලා සෑහෙන මට දේවල් කියලා දෙනවා. සහ යාලා මට මං ගොඩක් හම්බෙච්ච ප්‍රවීණ නළු නිළියෝ ඇත්තටම මං සතුටු වෙනවා. මට වේදිකා නාට්‍ය අපි වැඩ කරනකොට යාලා අපිට යාලත් වේදිකා නාට්‍ය කරනවානේ. ගොඩාක් මුණ ගැහිලා තියෙනවා. හැබැයි ටෙලි නාට්‍ය කියන තැනදී යාලා හම්බෙන්නේ මට මේ වැඩ කටයුතු වලදී මේ කරන ටෙලි නාට්‍ය වලදී. හැබැයි වේදිකා නාට්‍ය වල දන්න හින්දා මට ඇත්තට මාර විදිහට ගුරුහරුකම් කරපු කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. මට ඉතින් සතුටුයි. ඒ ගැන. හරි. දැන් සමාජ මාධ්‍යයේ ඔයා ප්‍රසිද්ධ මේ ඩබිය කියලා නේද? මොකක්ද ඒ ඩබියගේ කතාව? මේ විසුරුවන්ගේ ජයකුමාරට වඩා ඇත්තටම මං කියන්නේ සෝෂල් මීඩියා වල ඇත්තටම මේ පේජ් කරන යාළුවෝ සහ මාව දැනන් හිටපු යාළුවෝ එකෙන්ම ඇත්තටම මං හරි රෙස්පෙක්ට් කරනවා. මේ මං මේ අද තැනක ඉන්නවා නම් ඇත්තටම මේ ඉසුරංග ජයකුමාර හරි. නමුත් මේ ඩබියා කියලා කියන මම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. ඉතින් මම කන්ටෙන්ට් ක්‍රියේටිං කරලා මම හම්බ කරගත්ත දෙයක් තියෙනවා නම් අද මාව ෂෙයා වෙන සැරයක් ගානේ අද මට වචනයක් කියන කාලේ කියන වාරයක් ගානේ මං හරියටම මම ඇත්තටම මං ගරු කරනවා මේ මාව ෂෙයා කරලා මට වචනයක් හරි මං වෙනුවෙන් කතා කරන ගොඩාක් කෙල්ලෝ නම් නෙමෙයි කොල්ලෝ. ඇත්තටම මං හරි සතුටුයි මේ මම ඩබියා කියන දේ ඇත්තටම මම මගේ හොබි එකක් විදියට මම කරපු දෙයක් මේ හරි සතුටුයි ඒකත් එක්ක එකතු වෙලා දින මට ඇත්තටම මට සතුටු දිනේ මම නොදන්න විරිසක් මාත් එක්ක මගේ කන්ටෙන්ට් බලන්න ඉඳලා තියෙනවා සහ ඒ ගොඩ දෙනෙක් කතා කරලා තියෙනවා මේ අඩෝ උඹද බම්මේ කියන දේ. ඒ කියන්නේ මගේ මුණක්වත් දකින්න නැතුව මාත් එක්ක මාර විදියට මේ ඉඳලා තියෙනවා සහ යාළුවෝ සහ පේජ් කරන කට්ටිය ඊට මේ වෙලාවේ සෝෂල් මීඩියා වල මන් දන්න මෙතන පට්ටම ගේම් එකක් ගහපු කොල්ලෝ ඉන්නවා. ඒ සියලුම දෙනා ඇත්තටම සෝෂල් මීඩියා කරන එකෙක්ව අසරණ කරන්නේ. ඒක මට තේරුණා මාර විදියට අඩෝ මාව මෙච්චර මේවා කරන්න මෙහෙම කියන්නේ මෙහෙම ෂෙයා වෙන තරමට ආවේ මේ සෝෂල් මීඩියා කරන සෙට් එකක් මේ ලංකාවේ සහ පිටරට මේ දන්න කට්ටිය යාළුවෝ හින්දා නේද කියලා. මම ඇත්තටම අපි හිතන්නකෝ අපි channel එකකින් boost එකක් ගැහුවත් නැත්නම් අපේ content එකේ මොකක් හරි boost එකක් ගැහුවත් එහෙම බොහෝ දුරට එහෙම යන්නේ නැහැනේ. බොහෝ දුරට ඒ තරම් අපිට reach එකක් මේ ওই තරම් මිනිස්සු අතරේ යෑමක්වත් නැහැ. ඇත්තටම මම අපිට අර කියනෝනේ මිනිස්සු සමහර මිනිස්සු සල්ලි හම්බ කරනවා මිනිස්සු හම්බ කරන්නේ. හැබැයි අපිට සල්ලි හම්බ කරනකට වඩා ඇත්තටම මිනිස්සු ඉන්න ඕනි. මම ඇත්තටම සතුටු වෙනවා මම සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එකේ මම කන්ටෙන්ට් ක්‍රියේට් කරපු එක ගැන. ඇත්තටම ඒකත් සතුටු වෙනවා. ඒකත් එක හේතුවක් ඩබියා කියන කැලලත් ලොකු හේතුවක් සහ ඒ වැඩ බලපු යාළුවෝ දැන් බලන කට්ටිය මම තාවත් ඒක කරනවා. ඉතින් මගේ හොබි එක මම ඒක මාර විදියට මෙදිනවා. මේ අද මේ දේවල් හම්බෙලා තියෙනවා නම් ඒ හැමෝම ඉන්නවා. ඔයා ඩබ් කරපු කාටුන් චරිත වලට තාමත් ආදරය කරන අය ඉන්නවා. ඔව්. තාමත් වැඩ තියනවද හඬ කැවීම් ශාස්ත්‍රයේ? හඬ කැවීම් ශාස්ත්‍රය බොහෝ විට ඇත්තටම මම ගොඩක් මේ channels වල යන්නේ දැනට දැන් මේ අපි මම යනවා දැන් අලුත් කාටුන් එකක් ගේත් විශේෂ නාලිකාවේ. ඒකේ හොම මම channel කිහිපයක් ගියා. නමුත් අර මගේ නිදහස මට ඒ channel වල ලබා ගත නොහැකි. ඒක නිසා ඇත්තටම මේ මම මගේ නිදහසේ කාටුන් කරන එකට මම ගොඩක් කැමතියි. මම ඒකින්ද ඒක දන්නවා මගේ නිදහස ගැන මගේ බලන කට්ටිය කන්ටෙන්ට් බලන කට්ටිය යාළුවෝ ඔක්කොම දන්නවා. ඒ කියන්නේ ඒ අරින්න මම කරනවා. නමුත් මම වැඩි තෘප්තියක් ලබන්නේ මම කරන කන්ටෙන්ට් එකෙන් ඒ අරින්න ඉතින් මට හම්බෙච්ච ඒවට කතා කරන ඒවට මම ඇත්තටම මේ channels කීපයක මම තව ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්න අයුරින් කියන්න ඕනේ වැඩ කරලා තියෙනවා. මේ කොහොම තමයි. ගොඩක් ආස මම හදන වැඩවලට තමයි. අපිට මේ සූරපප්පගේ පොඩි ඩබින් කොටසක් කියලා පෙන්නන්නද? අද මේ ලේක් හවුස් එකට කතා කරාට කමන්නේ නැහැ ශෂිනී. හැබැයි හැම වෙලේම මේව කතා කරන්න තියාගන්න එපා. මම කඩේට ගිහිල්ලා බුලත් පිටක් ගෙනාවා. හුණු නැහැ, දුම්කොළ නැහැ. මේ උතර තිබ්බ කොලේ විතරයි අන්තිමට. එයා නම් එයා නම් කියනවා ගන්න කියලා අපේ එපේ ගිහිල්ලා ගන්න. ඔය සොල්දාදු වගේ එකක්. ඊට පස්සේ තව එකක් තියෙනවා.
ගානෝ බණ්ඩාකෝ නගිනවා උඩට මොනවද ඔය කරන්නේ ගානෝ බාන දූරියන් ගියා මොකද කෝ උඩට නගින ඔය පල්ලෙහා ඉඳන් මොනවද කරන්නේ නගිනවා උඩට කෝ කටු හරි එලගිරි දැන් මගේ පස්සෙන් එනවා පස්සෙන් එන්න කිව්වේ පන්නගෙන එන්න නෙවෙයි ඔයගේ තියෙනවා මේ බකල් වෙලා දින්නේ මේ දවස් ටිකේ මම මේ කෑ ගහලා මේ දවස් ටිකේ මේ ආයි කවුද බොයි එකේ අර මේ ජුන්ඩයි එක තියෙනවා ඒයි කවුද බොයි මං කියලා තියෙනවා මට මේ කරගෙන යන වැඩ දිගටම කරගෙන යන්න දෙනවා කවුද බොයි මොන මගුලක්ද මේ කරන්නේ වගේ තියෙනවා පොඩි එක ඒවා මං තියේ වොයිස් කරන්න ගිහලා මේමයි කියලා තියෙනවා යන් තව යන් ඉදිරියට හරිම ලස්සනයි අපිත් ඒ කාලේට ගියා වගේ මට දැනුණා හරි අපි පොඩ්ඩක් දැන් කතාව චුට වෙනස් කරමු ආදරය ගැන මොකද හිතෙන්නේ ඇත්තටම මගෙන් ගොඩ දෙනෙක් අහන දෙයක් මේ ආදරය ගැන මොකද හිතෙන්නේ කියලා. ආදරේ ඉතින් සුන්දරයි නේද? ආදරේ සුන්දර වර්ධකී කිසිදා සමාවක් නම් නැති. ආදරේ හොඳයි. ඉතින් මිනිස්සෙට ආදරේ කියන කෝණේ. පෙම්වතෙක්ද? පෙම්වතෙක්ද? නෑ පෙම්වතෙක් නෙවෙයි. ජීවිතය ගැන මොකද හිතන්නේ? ජීවිතේ ඇත්තටම ඉතින් සුන්දරයි ඇත්තටම ජීවිතේ සුන්දර කරගන්න ඉතින් අපි තමයි වැඩ කරන්න ඕනේ ජීවිතේ අපිට ජීවිතේ සුන්දර කරගන්නත් ඒ දේවල් කරගෙන යන්න ඉතින් ජීවිතේ තව ලබා ගන්න දේවල් ගොඩයි ජීවිතේ තව ලැබිය යුතු දේවල් ගොඩයි ජීවිතේ තව ඉස්සරහට හැමෝම තියෙනවා ඉතින් මම කියන්නේ ඉතින් අර ජීවිතේ සුන්දර කරගන්න ඉතින් අපි අපේ දේවල් ගැන හිතලා ඒකට ફોකස් කරලා වැඩ කරන්න ඕන. මම හිතන්නේ එකම දේ ජීවිතය කියන කෑල්ල ඇතුලේ වාසනාව කියලා දෙයකට වඩා අපි වැඩ කරන එක තමයි වාසනාව. මං අහන්නේ ප්‍රශ්නයක්. වාසනාව විශ්වාස කරනවද? වාසනාව කියන්නේ වාසනාව කියන නමත් විශ්වාස කරන්න බෑනේ. මේ වාසනාව කියන එක පෙරලා පැමිණෙන්නේ අපි ඒ වෙනුවෙන් කරන කටයුතුත් එක්ක තමයි. අපි ඒ වෙනුවෙන් දෙයක් කරන වාසනාවයි නැත්තම් වාසනාව යනවා. රංගන ශිල්පියෙක් වුණේ නැත්තම් සමහර විට ඔයා අද කොතනදීද? රංගන ශිල්පියෙක් වුණේ නැත්තම් මට හිතා ගන්න බෑ මම එහෙම තාම වෙන පැත්තක් ගැන හිතලා නැහැ. මම ඒකටම වැඩ කරමු. පොඩි කාණි දැම්ම ඒකට මහන්සි වෙච්ච කෙනෙක්. මෙහෙමයි. රංගන ශිල්පියෙක් වුණේ නැත්තම් බොහෝ දුරට ඒත් රංගනේ සම්බන්ධව මොනවාම හරි දෙයක් කරයි. මට ශිල්පියෙක් වුණත් මම මේ රංගනේ සම්බන්ධ මං කියන්නේ මේ වේදිකාව සම්බන්ධ ඒ සම්බන්ධ වෙන මොකක් හරි වෘත්තියක යෙදෙයි බොහෝ දුරට. මේ කවදා හරි මේ කොටු එකේ ඔයා ලබන අත්දැකීම ඇත්ත ජීවිතයේ විදිහට ලැබලා තියෙනවද? ඒ කියන්නේ මම මේ ඒකේ කසුන් විදිහට හරි ඇත්ත ජීවිතේ නම් ලැබලත් නැහැ. ඉතින් ඇත්ත ජීවිතේම දේවල් කරන්නේ නැහැ. මං හරි පාඩුවේ ඉන්නේ. මං අහන්නේ මේ ඔයා හරි අහිංසක කෙනෙක්ද ඔය චරිතේ පේනා වගේම අහිංසක අවංක චරිතයක්ද? සාමාන්‍ය ජීවිතේ නෑ ඕන මිනිස්සෙක් මෙහෙමනේ පොඩි අවංක කෑල්ල ඇතුළෙත් පොඩි තියෙනවනේ මේ හොරකුහ ගතියකුත් තියෙනවනේ අපි ඉතින් පෘථග්ජන මිනිස්සුනේ මේ මම කියන්නේ ඉතින් මේ මගේ ඇත්ත ජීවිතේ ඉතින් මම මගේ පාඩුවේ වැඩක් කරගෙන පාඩුවේ පැත්තකටලා ඉන්න කොල්ලෙක් කොටු මේ කොල්ලෙක් දැන් කොටු ක්‍රූ එකත් එක්ක වැඩ කරද්දී ඒගොල්ලොත් එක දැන් පිටපතත් එක්ක වැඩ කරනවනේ එතකොට ඔයාට ඒගොල්ලොත් එක්ක මේ තියෙන සුන්දර මතකයක් කියන්නකෝ එයාලා දැන් දෙබස් එහෙම ඕගොල්ලෝ හොමාරු කරගෙන වැඩ කරද්දී දැන් ඔයාලට සමහරට දෙබසක් දැක්කම hina යනවා ඇති ඔක්කොම සුන්දර මතක කියලා ඔය මෙතන එනකම් මේ තියෙන මේ එපිසෝඩ් ප්‍රමාණය සුන්දරම වෙන්න එපා දැන් මේ මෙතන බලන කට්ටිය ඔහොම ඕක රස විඳිනවා නම් ඇත්තටම සමහර පිටපත ගත්තට පස්සේ සමහර සීන් දැක්කම මට බග් ගාලා මටම hina ගිහිල්ලා අයියෝ මොකද්ද මේ වෙන්නේ කියලා වගේ මේ ඒ ඇරෙන්න මේ හොඳයි සුන්දරම මතක තියෙන ඉතින් මේ ගොඩක් ඔය සමහර සිටුේෂන් වල මේ වරද්දගත්ත කෑලි කියන්නේ ඔය දෙබස් කියන්නේ යනකොට එහෙම වරද්දගත්තේ කියලා සමහර එක සැරයක් කියන්නේ ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ ඉතින් ගොඩක් බොහෝ දුරට ඒත් එතන මේ තියෙන ක්‍රූ එකත් එක්ක ඇත්තටම මාර සපෝට් එකක් තියෙනවා ඒ වැඩේට. දැන් මේ ටෙල්නාට් ඇතුලේ කතා වෙන්නේ අපේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් ගැනනේ. අහන්න අමාරු මේ කර එළියට එන්නේ නැති ප්‍රශ්නයක්. එළියට එන්න ඕනේ. ඒ වුණාට අහන්න අකමැති ප්‍රශ්නයක්නේ. ඒක නිසාද මේ ටෙල්නාටි මෙච්චර මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ. වෙන්නත් ඇති ඇත්තරම අපේ ජීවිතේ අපි ඕක එළියට අපි පෙන්වුවේ නැති වුණාට ඇත්තරම ඔයා පෞද්ගලිකව
මම පෞද්ගලිකව දන්න ওই වගේ චරිත ඇති ඉන්නවනේ. ඉතින් අපිට ඒ වගේ දෙයක් මේ කෙලින් මේ වගේ කතිකාවතට ලක් වෙන මං කියන්නේ හැමදාම මං කියන්නේ එකම විදිහේ දේවල් මේ මම කියන්නේ හැම චරිතයක්ම සුදු විදිහට දකින්න එපා. ඕන චරිතයක කළු පැත්තක් තියෙන්න පුළුවන්. ඉතින් මේ සමහර චරිතවල මේ තියෙන කළු පැත්තත් මේ කතාවේ තියෙනවා. ඉතින් එතකොට හැම චරිතයකම සමහර සුදු චරිත ඉන්නවා, කළු චරිත ඉන්නවා. ඉතින් එහෙම දේවල් තමයි කතා වෙන්නේ. ඕන චරිතයක තියෙන ගැටලුකාරී ස්වභාවයන් මේ වගේ දේවල් ගැන තමයි මේ කතා වෙන්නේ. මේකේ කතාවේ concept එක ගත්තත් නාට්‍යයේ තියෙන රවුම් ජීවිතවල හතරස් කතාව. දැන් ඔයා කිව්වනේ පිටපත ගත්තාම මට hina යනවා කියලා. ඉතින් ඒ වගේ සිටුේෂන් කොහොමද ඔයගොල්ලෝ හැන්ඩල් කරන්නේ? අපිට පේන්නේ නැහැ නේ ඔයගොල්ලෝගේ තිරේ ඇතුලේ වෙන දේවල්. ඒවා ගැනත් කියන්න බෑ. ඒක අපි හැන්ඩල් කරන විදිය කියන්නේ ගොඩක් මාත් එක්ක ඇඩ් කරන අනිත් රංගන ශිල්පියාගේ තියෙන දක්ෂතාවය සහ එයාගේ මට ලැබෙන සපෝට් එක. මේ ගොඩක් ඔය කතා කරන්න ඕන අපේ ජගත් චමිල අයියා කියන්නේ සර් කෙනෙක් වගේ ගුරුවරයෙක් මාර දැනුම් සම්භාරයක් මේ රංගනය ගැන. අපි පුංචි කාලේ ඉඳන් බලන රංගන ශිල්පිනියෝනේ ඇත්තටම මේ පතාක චරිත මේ ශේෂ්ත්‍රයේ ඉන්න. ඉතින් මේ මම හිතන්නේ ඉතින් මේකයි මම රංගන ශිල්පියෙක් ඇත්තටම ඉතින් හැකියාව තියෙන අපිට hina යන එක හරි නමුත් චරිතයට ප්‍රවිෂ්ඨ වුණාමත් එක්ක ඒ චරිතය කරනකොට ඇත්තටම ඒ බාහිර සාධක මොකුත් වෙන්නේ අපි චරිතේ ජීවත් වෙනවා කියන්නේ ඒ චරිතේ ජීවත් වෙනවා කියන කැලෙද්දී ඉතින් මට ඒකට දෙන්න ඕනි මූඩ් එක මොකද්ද මම ඒකදී ඒක ප්ලේ කරගන්නවා එහෙම තමයි මේ මම ඒ චරිතය අරගෙන ඉන්නේ මේ අනිත් එක ඒ අධ්‍යක්ෂකතුමාගේ ලැබෙන සහයෝගය අපේ ඒ කට්ටියගේ ලැබෙන සහයෝගයත් එක්ක තමයි ඔය කොටු එකේ ඔය කසුන් නිර්මාණය වෙන්නේ කසුන් ඔය විදිහට ජීවත් වෙන්නේ. ඔව් නැත්තම් අපි සෝෂල් මීඩියා වල අපි දැන් වීඩියෝ දකිනකොට අපිට hina යනවා නම් ඕගලන්ට කොච්චර ඒ සිටුේෂන් එක ඒක දැන් මට නම් ඇත්තටම දැකලාම එපා වෙලා මාව. කියන්නේ මගේ සිටුේෂන් එක දැන් ඕන දෙයක් බලන්නකෝ දැන් අපි මම්ම කරපු දෙයක් මට ඇත්තටම මගේ ඒකේ තියෙන එක ටිකක් කාලයක් ගියාම මට මගේ ආතල් එක නැති වෙලා යනවා. බලලා ඒක දැකලා දැන් ඔයාගේ ෆීඩ් එකට ගොඩක් මෙනෙමෙත් ඔයාගේ වීඩියෝ තමයි ගොඩක් අය ෂෙයා කරන්නේත් ඒ ඔව් ෂෙයා කරලා තිබුණා ටිකක් කියන්නේ ෂෙයා කරලා තිබ්බා ඒක මේ එඩිට් කරලා තිබ්බා. හරි මට ආතලිද ඒ වගේ මමත් මේ එඩිට් කරනවා අපි මේ ක්‍රියේෂන් කරනවා ක්‍රියේට් කරනවානේ ඉතින් මේ හරි සතුටුයි ඉතින් මේ ඒ වෙනවා දැකලා ඉතින් බලාගෙන ඉන්නවා ඉතින්. දැන් පාසලේ විස්තර එහෙම කිව්වනේ කොහොමද ගමේ ඉඳන් කොළඹට එන්නේ? ගමේ ඉඳන් කොළඹට එන්නේ නාට්‍ය කරන්න තමයි. නාට්‍ය කරන්න කියන්නේ මම ඉස්සෙල්ලාම එන්නේ ටවර් හෝල් නාට්‍ය අරන් කලා පාසලට. ඒකට එන්න මූලිකම අඩිතාලම යොදන්නේ සම්පත් පෙරේරා දන්නවා ඇති කැලණි විශ්වවිද්‍යාලයේ මයි ගුරුවරයා සම්පත් පෙරේරා සර් හරහා තමයි මම ටවර් හෝල් එකට එන්නේ. එතෙන්දී එයා යටතේ මම මුලදී අධ්‍යාපනය ලැබනවා රංගනය හදාරනවා. ඒ ආයෙ වගේම තව විශේෂ සෑහෙන ගුරු මණ්ඩලයක් ඉන්නවා මේ ප්‍රධානව මම කොළඹට නාට්‍ය කරන්න එන්නේ හේතුව සම්පත් පෙරේරා. ඉතින් සර්ගේ ওই වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී මම ඊළඟට මම යනවා සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් එකට කෞශල්‍ය ප්‍රනාන්දු මැඩම්ගේ. ඉතින් එතෙන්දී අධ්‍යාපනය කරන එතෙන්දී මට හම්බ වෙනවා ප්‍රසන්න මහගමගේ සර් එයාලා එතනත් අපි මම අධ්‍යාපන ඊළඟට මම ආයෙ රංගනයේදී මේ යන පාත් එකේදී මම යන්නේ මහේන්ද්‍ර සර් ගාවට මහේන්ද්‍ර පෙරේරා. එතෙන්දි ගිහිල්ලා මම සර් යටතේත් මම මේ අධ්‍යාපන මහේන්ද්‍ර පෙරේරා සර් ඊට පස්සේ ප්‍රදීප් රාමවික්‍රම සර් එයාලා යටතේ කියන්නේ මාර විදිහේ ගුරුහරුකම් තියෙනවා එයාලා යටතේ ඉගෙන ගන්නවා සහ මම වේදිකා නාට්‍ය වලදී මට හම්බෙච්ච සියලුම අධ්‍යක්ෂකවරු සුරේෂ් මදුෂාන් පෙරේරා ඊට පස්සේ ග්‍රේෂන් මේ අපේ දමිත් ග්‍රේෂන් ඒ ඇතුළු රාෆි ගැන ගොඩ දෙනෙට අර යාළගේ තියෙන පෙට් නේම් අපි ආදරේට කියන්නේ නමෙන් තමයි ගොඩක් දන්නේ මේ ඒ ඇතුළු පොකුට අයියා ඊට පස්සේ දැන් අපි ඕමෝම අපේ සචිත්‍ර රාහුබද්‍ර සචිත්‍ර අයියා ගොඩක් කට්ටියත් එක්ක වැඩ කරනවා වේදිකා නාට්‍ය පැත්තෙන් ඊට පස්සේ අසංක අයියා මේ අපේ ටෙලි නාට්‍ය කියන කතාව වෙනකොට අසංක අයියා ඔය විදිහට තමයි මම ওই පැත්ත යන්නේ අතරේ මම මේ විවෘත විශ්වවිද්‍යාලේ මතක් කරන්න ඕනේ අයෝමි රුගල් බණ්ඩාර අපේ මැඩම් අපි ෆැකල්ටි එකේ
සෑහෙන සහයෝගයක් ලොකු සහයෝගයක් දුන්නා. ඇත්තටම මේ වැඩ කටයුතු කරගෙන යනකොට විශ්වවිද්‍යාල වැඩ කටයුතු කරගෙන යනකොට ඒවයි දෙක මැනේජ් කරගන්න ඇත්තටම ඒ පැත්තෙන් මාර විදිහට මට මාර සපෝට් එකක් තිබුණා. ඒ කියන්නේ ඒවට බාධා නොවෙන්න සහ මේ වැඩ ටික කරගන්න. සහ හැම මම කොළඹ තනි වෙච්ච හැම වෙලාවකම මේ මිනිස්සු ආව අතෑරියේ නෑ මාත් එක්ක හිටියා. ওই විදිහට තමයි මම මේ රංගනය කියන කෑල්ල තුල මම මේ මට හම්බෙච්ච කට්ටිය සහ මේ ආපු ගමන් මගේ ඇවිල්ලා මේ දැන් උපාධිය අවසానයි. ඒ අතරේ දැන් මම මේ රංගනය කියන එකට මම ෆුල් ටයිම් මම මේ වැඩ ටික කරගෙන යනවා. දැන් ගමෙන් කොළඹට ඇවිල්ලා පළවෙනි දවස් දෙක තුනේ සිද්ධ වෙච්ච අමතකම නොවන මොන හරි සිද්ධි තියනවාද? ගමෙන් කොළඹට ඇවිල්ලා ඉස්සල්ලාම මේ මම කොටුවට නෙන්නේ අපේ බණ්ඩාරවල ඉඳන් රෑ බඩු කෝච්චිය නගින්න ඕනි. බඩු කෝච්චිය ඇවිල්ලා මේ එක්සෑම් එක ලියන්න ටවර් එකේ. එක්සෑම් එක ලියන්න අපි සුදු පාට ෂර්ට් එක දාගෙන මේ ටික දාගෙන කළු කලිසම දාලා අපි එක්සෑම් එකක් තියලා තමයි ලිඛිත විභාගයයි ප්‍රැක්ටිකල් එකයි ওই දෙකම තියලා තමයි ගන්නේ මේ ඩ්‍රාමා ස්කූල් එකට. ඔය යනකොට මම කොටුවට ඇවිල්ලා මම ඇඳුම් මාරු කරන්න මගේ අලුත්ම ෂර්ට් එකක් දවස් 3 අරගෙන මම මෙහෙම කළා මේ පැත්තට ෂර්ට් එක දාලා මම අනිත් ෂර්ට් එක අඳගෙන මෙහෙම බලනකොට ෂර්ට් එක නැහැ. ඕක තමයි පටන් ගත්ත දවසේ තාම හොඳටම මතක ඕක තමයි මේ වෙච්ච ෂර්ට් එක නැහැ. ඒක මගේ කියන්නේ මං හරි ආස ෂර්ට් එකක් ඒකයි. ඒක මතකයි. අම්මා තාත්තා ගැන කතා කරා. අපි යාළුවෝ නැද්ද වගේ ගොඩාක් සපෝට් කරන ළඟින්ම ඉන්න යාළුවෝ? ළඟින්ම ඉන්න යාළුවෝ ගොඩයි. එතකොට මට ඉස්සලාම් බෝඩිමේ යාළුවෝ මගේ. බෝඩිමේ යාළුවෝ. ඒ කියන්නේ අපි මේ බෝඩිමේ එකතු වෙලා තමයි වේදිකා නාට්‍ය කරන්නේ. අපි දන්නවා මේ බෝඩිමේ පැත්තේ හරි මේ දන්නවා මේ අඹගහයට බෝඩිම කියපුවම ඔය රාජගිරිය පැත්තේ ඔබේසේකර පැත්තේ ඕන කෙනෙක් දන්නවා නාට්‍යකාරයෝ ටිකක් ඉන්නේ නාට්‍ය කරන්න කියලා. හැමදාම සෙට් වෙනවා වැහලා කොහොම නාට්‍ය කරලා අරගෙන යනවා. අපි ඔක්කොම ටික එනවා ගොඩක් දන්නවා එතන නාට්‍ය කරන ටිකක් ඉන්නේ කියලා. 10 කියන්නේ ඒ බෝඩිමේ නිශ්චිත ප්‍රමාණයක් නැහැ. සමහර දවස්වල 10යි සමහර දවස්වල 20යි 30යි බෝඩිමක් කියන්නේ ගියා. ඒකේ සම්පූර්ණ නාට්‍ය වැඩ කරන වැඩපලක් වගේ තමයි. උගේ තමයි අපිට වැඩ කරන්නේ. මේ ඒ අතරේදී මතක් කරන්න ඕනි මේ මාව අසංකయ్య ගාවට සම්බන්ධ කරන්නේ මගේ යාළුවෙක් කසුන් කියලා. කසුන් ඒ වගේම ඊට පස්සේ මගේ භාග්‍ය ඕම නම් කියන්නේ කොත් තරහ වෙනවා. දැන් ඉන්න ප්‍රමාණය ලක්ෂ ගාණක් විතර කියන්න වෙනවනේ. මේ මගේ ওই ඩ්‍රාමා ස්කූල් එකේ යාළුවෝ ඊට පස්සේ මගේ ඔය අපේ මහේන්ද්‍රගේ පන්තියේ යාළුවෝ ඊට පස්සේ හැමෝම මං කියන්නේ ගොඩ දෙනෙක් යාළුවෝ ඉන්නවා. එතකොට මැක්ස් ඔහොම යාළුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා. මාලක වගේ ගොඩක් යාළුවෝ ඉන්නවා. මේ විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ කට්ටිය මේ සියලුම නාට්‍ය කරන මගේ හැමෝම යාළුවෝ සියලුම දිනාම යාළුවෝ ඒ හැමෝම මට මාරු විදිහට සපෝට් එකක් දීලා තියෙනවා. අද මට වචනයක් කිව්වත් මට ඒක සපෝට් එකක්. ඒකෙම මම සතුටුයි ආදරේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අනිවාර්යයෙන්ම යාළුවෙක් කියලා කෙනෙක් ඉන්නවනේ අපේ දුකේදී සැපේදී හැම දෙයකටම. ඉන්නවා. නමුත් හැම වෙලේකම යාළුවට එන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට යාළුවා මම තමයි. මේ ඉන්නවා. යාළුවා හොඳයි. අනිත් එකට අපිට අපේ ස්ට්‍රෙස් එකටයි ඇත්තටම හොඳ යාළුවෙක් ඉන්න ඕනේ. එයාට තමයි අපිට හැමදේම සමහර දේවල් අම්මට තාත්තට කියන්න බෑනේ. අම්මට තාත්තට කියනවා. මේ මට සමහර දේවල් අම්මට තාත්තට කියලා ලැජ්ජයි. මේ ඉතින් මේ එතකොට යාළුවෙක් ඉන්න ඕනි අපිට ජීවිතේ. දැන් වා ශේෂ්ත්‍රය ඇවිල්ලා ටික කාලයක් වෙනවනේ. ඔව්. එතකොට මේ කැපිලි කෙටලි එහෙම නැද්ද? කැපිලි කෙටලි කියන්නේ ඇත්තටම ඇති මට අහු වෙලා මම බොහෝ දුරට එහෙම මම කපලත් නැහැ මාව කොටලත් නැහැ කපන වෙලෙ මට ඒක දැනෙලා නැහැ ප්‍රශ්නයක් නැහැ. දැනට ටෙලි නාට්‍ය කීයක විතර රංගන දායකත්වය දීලා තියෙනවද? මගේ දෙවෙනි ටෙලි නාට්‍ය. දෙවෙනි ටෙලි නාට්‍ය. එතකොට තව ඉස්සරහට ටෙලි නාට්‍ය එන්න තියෙනවද? ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේ ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් සමහර ඒවා සාකච්ඡා මට්ටමේ තියෙනවා. ඉතින් හොඳ නිර්මාණයකින් එන්න බලාපොරොත්තු වෙන හොඳ නිර්මාණයකට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද තාම? තිබෙනවා. එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා මේ ලබන අවුරුද්දේ සරසවි සම්මානයක් අත දරාගෙන මේ ස්ටුඩියෝ එකට එන්න ලැබෙන්න කියලා. සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවා කියන්නේ නේ? අනේ බොහොම ස්තුතියි. මට සම්මානක සේවිතත් මට ජනතාවගේ සම්මාන හම්බෙලා තියෙන්නේ. මට මං කරන දෙයට මට ඇගීමක් තියෙනවා කියන එකට
මෙහෙම සම්මානයක් කියන්නේ නළුවෙක්ට ජීවිතයේ තියෙන ඇගීමක්. ඔව්. ඉතින් ඒක ලබන්න සුදුසු නම් ලැබෙයි. නැත්තම් ඒත් ප්‍රශ්නයක් නැහැ. සම්මාන කියන දේවල් නෙමෙයි ජීවිතේ මට මගේ තියෙන දේ කරන්න පුළුවන් නම් කියන්නේ මට මේ වගේම තවත් චරිතකින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් මිනිස්සුන්ට දැනෙනවා නම් මට ඒ ඇති. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔයගේ කාර්යබහුල වෙලාව අපිට වෙන් කළා අද අපේ මැදිරියට ආවට. ඔව් ඉතින් බොහොම ස්තුතියි මට අද මේ වැඩසටහනට කතා කරාට. හරි. අයබෝවන්.